ගෑනු නාන තැන් වල බණ කියන්නේ නේද හරි හැමම මිනිස්සෙක්. මට නාන්න දීලා ඵලයන් මාමේ. මේ ඇල උඹට লীලා දීලා මං හැමදාම නාන්නේ මෙතන. උඹට වඩා අංග පුලාව තියෙන නෑම්බියොත් එක්ක මම මෙතන නාලා තියෙනවා. වතුර හිගෙන තියෙනවා. දියබුන් ගහලා තියෙනවා. මම මෙතනින් යන්නේ නෑ. මං කැමති තරම් වෙලාවක් මෙතන ඉන්න. මං කැමති වෙලාවක නානවා. උඹත් මාත් එක්ක hina වෙවි. වතුරේ ඉහ දියබුන් ගහන්න මනාප නම් මං ඒකටත් කැමති වෙනවා. මේ පුංචි බණ්ඩරේ කෙලක්යක් නෑ. මම මෙතනින් යන්නේ. හරි. ඔබ හරි කටසැර හැකිනේ. පුළුවන් නම් දියබුන් ගහලා පෙන්නපන්. දැන් ඉන්නේ නෑම්බියන්ට හරියට දියබුන් ගහන්නවත් දන්නේ නැහැ. ඕම් බලාපන්. ඔන්නෝම අපි කියනේවත් අහපල්ලක්. අත් දෙක ඈතට තියන්න එපා. අත් දෙක ලං කරලා හරියට දියගොබේට ගහපන්. එතකොටයි සද්ද එන්නේ. මාත් ඇවිත් දියබුන් ගහලා පෙන්නන්නද? අනේ ඵලයන් මාමේ. ඉහෙනකට පැවුනට මගේ අතපයත් හොඳට හයි හත්තිය තියෙනවා. මගුල් කපුවෙකුට කතා කරොත් පෙළවාසි 7-8ක් හරි ගස්සලා දෙයි. ඒත් මගේ කැමැත්ත තියෙන්නේ උඹටමනේ කිරිමැණිකෝ. අම්මා පල්ලි. හොදකින් විතරක්. එහෙම පාච්චල් කරන්න එපා මැණිකෝ. උඹලත් දැන් දීගතල යන වයස පහු වෙලා තියෙන්නේ. නිවල එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොට පෙළවාසියක් කරගන්න. එවුන් එක්ක බලනකොට උඹලා නාකි ගෑනු. උඹ මනාපනම් මං උඹලා එහා ඇවිත් අපුච්චත් එක්ක කතා කරන්නම්. තරගෙන නාගන්නවත් නෑනේ. කොහොමනම් බෑකෙන්නේ පොඩ්ඩක් කිව්වම හිතපන්කෝ. පොඩ්ඩක් මං කියන දේ අහපන්. අනේ කියලා පොඩ්ඩක් මං කියන දේ අහපන්.